මේ තමයි travel කරන ආගම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Plocama selfie stick with tripod එක. මම travel කරන අය ගැන විතරක් කිව්වට මේක content creator කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාටත් මේ item එක අනිවාර්යයි. ඉතින් මේකේ තියෙන හොඳම දේ තමයි මෙන්න මේ phone holder එක ඔයාට ඕනම පැත්තකට 360 rotate කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට අපහු මේ පැත්තට ඕනම පැත්තකට landscape portrait ඕනම විදිහකට මේ phone holder එක ඔයාට තියාගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි මේ phone holder එකේ දෙපැත්තෙම මවුන්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ මවුන්ට් ටයිප් දෙකක් එන්නේ. ඒ කියන්නේ ඔයාලට මයික් එකක්, ලයිට් එකක් එක්ස්ට්‍රා ඔයාලට මේකට ෆික්ස් කරගන්න පුළුවන්. ඊළඟට මේකට ට්‍රයිපෝඩ් එකක් එනවා. මෙන්න මේ ට්‍රයිපෝඩ් එක මෙන්න මෙතනින් පොඩ්ඩක් බුරුල් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඕන ගන්නට හදාගෙන මෙන්න මේ වගේ සම්පූර්ණ උස අඩි 5 මාරක් වෙනකන් ඔයාලට මේක තියාගන්න පුළුවන් ඕනම තැනක ස්ටෑන්ඩ් කරලා. ඒ වගේම තමයි අපේ උසේ ප්‍රමාණයට මෙන්න මේ විදිහට මේක ඔයාලට හදාගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකට ෆෝන් එක කොහොමද මවුන්ට් කරන්න කියලා. මේ ෆෝන් එක මේ හෝල්ඩර් එකට හරිම පහසුවෙන් මෙන්න මේ විදිහට හෝල්ඩ් කරගන්න පුළුවන්. මේ විදිහට මවුන්ට් කරගත්තට පස්සේ ලෑන්ඩ්ස්කේප් එකට වගේම පෝර්ට්‍රේට් විදිහටත් මේ විදිහට තියාගන්න පුළුවන්. අනිත් ඒ තමයි අපි හැමෝම හොයන ඇන්ගල් එකක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ බිම තියෙන දෙයක්, ටේබල් එකක් උඩ තියෙන දෙයක් අපි වීඩියෝ කරන්න මේ ඇන්ගල් එක අපිට අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඒ ඇන්ගල් එක වලට මේ ෆෝන් හෝල්ඩ් එකෙන් හදාගන්නත් පුළුවන්. අනිත් ඒ තමයි මේ ෆෝන් මෙන්න මෙතන පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. අන්න ඒක නෝ විදිහට තියලා අපිට මේක මෙන්න මේ විදිහට බුරුල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඒ ඇන්ගල් එකම අපිට හදාගන්න පුළුවන්. ඒක මේ පැත්තට විතරක් නෙවෙයි මේ පැත්තට අපිට හදාගන්න පුළුවන්. අපිට ඕන ගානට තියලා මේක තද කරගන්න විතරයි තියෙන්නේ. ඊළඟට අපි බලමු මේක මම කියවනේ selfie stick එකක් කියලා. අපි බලමු මේක selfie stick එකක් විදිහට ගන්න කොහොමද කියලා. ඒක කරන්නේ මෙන්න මෙතන තියෙන පොඩි මවුන්ට් එකක්. මෙන්න මේ මවුන්ට් එක ගලවලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට ගලවලා අයින් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන සම්පූර්ණයෙන් බුරුල් කරලා මෙන්න මේ විදිහට අද්දර පස්සේ ට්‍රයිපෝඩ් එකයි selfie stick එකයි වෙන් කරගන්න පුළුවන්. දැන් ඔයාලට මේක ඕනම තරම් උසට selfie stick එකක් විතර යූස් කරන්න පුළුවන්. මේක ගලවලා අයින් කරගත්තාට පස්සේ අපව මේකට හයි කරගන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ තමයි අපි මේක යූස් කරන්නේ. දැන් අපිට selfie stick එකකදී ෆොටෝ ගන්න මෝඩ් එකට මේ විදිහට හදාගෙන අපිට ඕන ගානට මේක දික් කර ගන්න පුළුවන්. මේක අඩි 5 මාරක් වෙනකන් දික් කරන්න පුළුවන්. ෆෝන් හෝල්ඩ් එකත් එක්කම උස බැලුවොත් අඩි 6කට ආසන්නයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්ටික් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩාක් දිග ස්ටික් එකක්. ඉතින් ඔයාලට ලොකු view එකක් මේකෙන් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් ස්ටික් එකක් තමයි මේක. මේකේ ඕනම ඇන්ගල් එකකට අපිට ඕනම මේකේ උපරිම උසින් උනත් තියාගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ලොකුම වාසිය. ඉතින් මම මේක ආයෙ ඔයාලට ට්‍රයිපෝඩ් එක හයි කරගන්න විදිහත් පෙන්නන්නම්. මේ මවුන්ට් එක ගැලවුවා. ගලවපු ට්‍රයිපෝඩ් එක මෙන්න මෙතනට ආපහු මේ විදිහටම මෙහෙම දාලා තල්ලු කරා. මෙතන තියෙන පොඩි කප් එකක් වගේ කෑල්ලක්. ඒකට වැටෙන්න තමයි මේක දාන්න ඕනේ. ඔතනට දැම්මට පස්සේ ආපහු මේ මවුන්ට් එක තියලා ඔන්න ඔය විදිහට තද කරගන්න තමයි තියෙන්නේ. දැන් අපිට මේක ආපහු මෙන්න මේ වගේ ට්‍රයිපෝඩ් එකක් විදිහට ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ගොඩක් අය අහන දෙයක් තමයි මේක කොච්චර පහත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ ගාන තමයි මේක උඩරිම පහත් කරන්න පුළුවන්. මේක ස්ටෑන්ඩ් කරාට පස්සේ දැන් අපි සාමාන්‍ය ටේබල් එකක් උඩ එහෙම නැත්නම් බිම වීඩියෝ කරනවා නම් ඔන්න ඔය ගාන තමයි මේක උඩරිම පහත් කරලා තියාගන්න පුළුවන් ගාන. මීට වඩා උස් කරලා ඕනම තරම්. ඒ කියන්නේ මේක උඩරිම උසට වෙනකන් වලට මේ ඇඟලකට තියාගන්න පුළුවන්. පහත් කරලා උඩරිම ගාන තමයි මේක. මට ඔයාලට සම්පූර්ණ උසත් පෙන්වන්න ඕනේ. මේකේ සම්පූර්ණ උස අඩි 5 මාරක් තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් වලින් ගත්තොත් හරියටම සෙන්ටිමීටර් 170ක් තියෙනවා. ඒ කියන්නේ මට වඩා මේක උසයි. ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි මේකේ සම්පූර්ණ උස තියෙන්නේ. හරිද? මේ සම්පූර්ණ උසෙන් ඔයාලට ඕනම ඇන්ගල් එකකට මේක යූස් කරන්න පුළුවන්. මට තව දෙයක් ඔයාලට කියන්න අමතකුණා. මේකට ඔයාලට මෙන්න මේ වගේ Bluetooth remote එකක් හම්බ වෙනවා. මේ remote එකෙන් ෆෝන් එක අල්ලන්නේ නැතුවම ෆෝන් එකේ කැම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක Bluetooth වලින් තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. මම දැන් මේ ෆෝන් එකට Bluetooth වලින් කනෙක්ට් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේකට ඒ කියන්නේ මේක Bluetooth කනෙක්ට් කරගත්තට පස්සේ එකපාරක් ඊට පස්සේ Bluetooth on කරපු ගමන් ඔටෝ මේක කනෙක්ට් වෙනවා. දැන් අපි මේකෙන් ෆොටෝ එකක් අරන් බලමු. හරිද? දැන් මේ ෆොටෝ මෝඩ් එකේ තියෙන්නේ. මේක කනෙක්ට් වෙලා තියෙන්නේ.
ඔන්න ඔය විදිහට ෆොටෝ කැප්චර් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන බටන් එක එකපාර ප්‍රෙස් කරාම ෆොටෝස් වදිනවා. ඊට පස්සේ වීඩියෝ මෝඩ් එකටත් අපිට දාගන්න පුළුවන්. වීඩියෝ මෝඩ් එකට දාලා මේ බටන් එක එකපාර ප්‍රෙස් කරාම වීඩියෝ එක ඔන් වෙනවා. ඔයාට ඕෆ් කරගන්න උනහම ප්‍රෙස් කරාම ආපහු වීඩියෝ එක ස්ටොප් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ Bluetooth remote එකකුත් මේකට හම්බ වෙනවා. මේක ගොඩක් කට්ටිය අහනවා rechargeable ද battery ද කියලා. මේක එන්නේ පොඩි battery එකක්, Bosch battery එකක්. ඉතින් දැනට ඔයාලට ඒ කියන්නේ මේක purchase කරාදී company එකෙන්ම මේකට battery එකක් එනවා. ඉතින් ඔයා travel කරන කෙනෙක් නම් extra battery එකක් ඔයාගාව මේකත් එක්ක තියාගන්න එක හොඳයි. මොකද ඔයා සාමාන්‍ය දුර වගේ යනවා නම් එතකොට ඔයාලට battery එක බැස්සොත් ටක් ගාලා ඔයාගේ අනිත් battery එක දාලා ඔයාගේ battery එක මේකෙන් කරගන්න පුළුවන්. මේ stick එකේ තව විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් මේ phone holder එක තල්ලු ගන්න පුළුවන්. මේ mount එක බුරුල් කරලා මෙන්න මේ විදිහට ෆෝන් හෝල්ඩර් එක ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මවුන්ට් එකට කැමරා එකක්, ස්ටුඩියෝ ලයිට් ඕන එකක්, ෆිල් ලයිට් එකක් ඕනම දෙයක් කිලෝ එකක් වෙනකම් weight එක කිලෝ එකක් වෙනකම් ඕනම එකක් මවුන්ට් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි සාමාන්‍ය පොඩි ස්ටික් එකක් වගේ නම් හුණකක් අහම පෙරලෙනවා. ඒ වගේ ප්‍රශ්න මේකේ නැහැ. දැන් ඔයාලට පේන ඇති මං ඉන්න තැනක් ගොඩාක් හුණක තියෙන තැනක්. ඉතින් එහෙම තිබිලත් මේක හෙලවෙන්නේවත් නැහැ. ඒත් අතිනොත් මේක ගොඩක් ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ වැඩ කරගන්න ගොඩක් හොඳ ස්ටික් එකක්. ඉතින් content creator කෙනෙක් නම් එහෙමත් නැත්නම් travel කරන කෙනෙක් නම් මේ product එක ඔයාලට අනිවාර්යයි. ඉතින් tripod එකයි remote එකයි විතරක් නෙවෙයි මේකට backpack එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට ඕනම තැනක දාගෙන යන්න පුළුවන් වෙන ලේසි වෙන backpack එකක් හම්බ වෙනවා. ඒකෙත් ලොකෝම brand එක ගහලා තියෙනවා. මම ඔයාලට side එකෙන් දාන්නම් කොහොමද ඒක දාගත්තට පස්සේ තියෙන්නේ කියලා. ඉතින් මේකේ quality එක ගැන ගොඩක් කටිය අහනවා. ඊට කලින් මම කියන්නම් මේක ඔයාලා කොහෙන්ද ගන්නෙ? ඉතින් කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔයාලට මගේ page එකෙම මේක ගන්න පුළුවන්. කොකෝ payment තියෙනවා නම් මාස 3න් හෝ 6න් ගෙවන්න ගන්නත් පුළුවන්. ඔයාලා කොහොමද මේකේ තව videos බලනවා නම් මගේ Instagram, Facebook, TikTok ඕනම page එකකින් ඔයාලට මේකේ videos බලන්න පුළුවන්. Golden එකේ official හරි Purchase in Lanka page එකෙන් හරි. ඉතින් මේකේ quality එක ගැන ගොඩක් කටිය අහනවා. Procom කිව්වට පස්සේ quality එක ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද මේක brand එකක්. ඉතින් එයාලගේ brand name එකත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. අපව ස්ටික් එකේ මෙතන මොඩල් නම්බර් එකත් එක්කම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එයාලගේ රිමෝට් එකේ ලොකෝම කියන බ්‍රෑන්ඩ් නේම් එක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ස්ටික් එකේ ක්වොලිටි එක ගැන මම කිව්වා මේක කොහෙන්ද ගන්න කියලා කිව්වා. ඉතින් ඔයාලා අපිට ඔන්ලයින් ඕඩර් එකක් දැම්මට පස්සේ දවස් 2ක් 3ක් ඇතුළත ඔයාගේ ගෙදරටම මේක ගෙන්න ගන්න පුළුවන්.